ආයුබෝවන් හැමෝටම. ඉතින් එදා අර එල්ලෙන පෝච්චිවල දාලා තියෙන පැල ටිකක් පෙන්නුවනේ. අද බලමු තව කොටසක්. සමහර පැල තියෙනවා ගැලපෙන්නේ නැති වුණත් අපි පෝච්චියකට දාලා ඒක එල්ලපුවාම අපි හිතන්නේ නැති විදිහට එයා හැදෙනවා. ඒක මෙහෙමයි අර මේගොල්ලෝ ඉතින් හුරු වෙන්න කැමතිනේ මේ ස්වභාව ධර්මයටම. ඒ නිසා තමා එහෙම වෙනව ඇත්තේ. සමහර විට අපි ගැලපෙනම පෝච්චිය දැම්මත් හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමුකෝ. මෙන්න මෙයා. මේ ඕන් මාක්. මෙයාව නම් මේ පෝච්චියට මම ළඟදි දැම්මේ. දාලා බලන්න හිතුණා. මෙයා නම් මං හිතන්නේ තරමක් දුරට හරි වැල යනවා ඇති. මොකද මෙයා සිංගෝනියම් කුලයට අයිති එක්කෙනෙක්නේ. මේ ඒ හින්දා බලන්න ඕන ඉතින් ටික දවසක් යනකම් මෙයා විශාල ලොකු පැලයක් එහෙම නෙමේ. ඔයාලට දුන්නු සයිස් එකම තමයි මේ. අපි බලමුකෝ. ඔයාලා මේ විදිහටත් ඉන්දවල තියෙනවා නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. සමහර විට අපි හිතන්නේ නැති විදිහට හැදෙනවා. මේ විදිහටත් ඉන්දවල බලන්න. එතකොට මෙන්න මේ විදිහටත් ඉන්දවල බලන්න. මේ බලන්නකෝ. මෙයාගේ සයිස් එක. මෙයා ලොකුයි. මෙයා ලොකුයි. අරයට වඩා මෙයා ලොකුයි. හැබැයි මෙයා කලින් ගෙනාපු එක්කෙනෙක්. සමහර විට ඒ නිසා හැදිලා වෙන්නත් පුළුවන්. සමහර විට අරකට වඩා මේකේ හැදෙනවා වෙන්නත් පුළුවන්. අපි බලමුකෝ මං ඉදිරියේදී පෙන්නන්නම් මේවා කොහොමද වර්ධනය කියන එක. ආයෙත් ඉන්නවා මෙන්න මෙයා. බලන්නකෝ මෙයාගේ ලස්සන ෆ්ලෑෂ් එක. මං ඔයාලට දුන්නා මතකයිනේ සෑහෙන්න මගෙන් ගත්තා. මේ ඒ පැලේමත් ඒ සයිස් එකම තමයි. මේ බලන්නකෝ ලස්සන මේ. ඉතින් මම මෙයාට කොහොමත් මේ වර්ගයට අපි ආධාරකයක් පොඩ්ඩක් හරි දෙන්න ඕනනේ. මෙයා පිලෝ එකක්නේ. මෙයා වැල යනවා. ඒ නිසා මෙයාට ආධාරකයක් දෙන්න ඕන. සමහර ආධාරක දෙන ඒවා මෙහෙම එල්ලන පෝච්චියක දැම්මත් අපිට මේගොල්ලන්ගේ වෙනස බලන්න පුළුවන්. වර්ධනයක් වෙනවද කියන එක බලන්න පුළුවන්. අන්න ඒකයි මෙයා දැම්මේ. මෙයා පාට වුණා හොඳට මේ. බලන්නකෝ මෙයාගේ පාට. මෙයාගේම මව් ගහක් නෙමේ මං ගාව තියෙන්නේ. මගේ මව් ගහේ එක පැලයයි ආවේ. ඒක මම පැකේජ් එකකට දුන්නා. ඔයාලා මගේ වීඩියෝත් එක්ක ඉන්න කෙනාට මට බොරු කියන්න බෑ. ඔයාලා දන්නවනේ ඒකේ පැලේ තමයි දුන්නේ. ඔන්න බලන්නකෝ ඒ පැලේ ඒ මව් ගහ. මේ තියෙන්නේ මේකේ එක පැලයයි ආවේ. මේගොල්ලෝ පිලෝ වර්ගනේ. මේගොල්ලන්ගේ පැල දානවා අඩුයි. මේගොල්ලන්ගේ පැල ගන්නවා නම් කපලම තමයි අපි පැල ගන්න ඕනේ. මෙයාගේ ඉතින් පැල නෑ. මේ බලන්නකෝ. මෙයා මේ හොඳ වැඩෙක් නම් ඇත්තටම කිව්වොත් පැල 20කට වැඩිය මෙයාට ගන්න පුළුවන්. එච්චර වැඩෝ ඉන්නවා අපේ රටේ මේ. ගන්න පුළුවන් මෙයා කැපුවා නම්. මං ඉතින් කැපුවේ නෑ. අර මෙයාගේ ටිකක් ලස්සන බලන්න ඕන හින්දා. මෙයා ඉන්නේ මේ ආධාරකයක් තියලා මේ. ඕන්න බලන්නකෝ. ඔන්න ඔය ආධාරකේ තමයි මෙයා ඉන්නේ. මං ඒකයි කිව්වේ ඔය විදිහටත් හදලා බලන්න. මේ විදිහටත් හදලා බලන්න. මෙයා ඕන් මාක්ම තමයි. පැල දෙකක් ඉඳවල බැලුවා. බලමුකෝ මොකද වෙන්නේ කියලා. හරිද? මේ අරයා කවුද? මේ ස්ට්‍රෝබෙරි අයිස්. මේ පොඩි පැලයක් ඉඳෙව්වේ. මෙයා ලොකු එක්කෙනෙක් නෙවෙයි. ඔයාලට දෙන සයිස් එකමයි මේ ඉන්දුවේ. නමුත් ඉස්සරලාම මම ඉන්දෝපු පැලයක් තියෙනවා ලොකු පෝච්චියක. දැන් මෙයා ඉන්නේ තනිකරම එල්ලන පෝච්චියක. මේ පෝච්චියේ නිකමට එල්ලලමන් තිබ්බා. බලමු මොකද වෙන්නේ කියලා. මෙයාත් සිංගෝනියම් කුලයට අයිති කෙනෙක්නේ. මෙයාත් අනිවාර්යෙන් මෙයාට මේ පෝච්චිය ගැලපෙනවා වෙන්න පුළුවන්, හැදෙනවා වෙන්නත් පුළුවන් අර අනිත් ඒවාට වඩා. අපි ඉතින් හදලා බලන්න ඕන. ඔන්න බලන්නකො මං ඉස්සර මෙන්න මම මේකට ඇවිල්ලා වැඩි කාලයක් නෑනේ. මගේ මුලදිම ගත්තු අයට දුන්නු පැලයක් තමයි මේ ඉන්දුවේ. මේ බලන්නකො. මේ එයා එල්ලන පෝච්චියක් නෙවෙයි. එයා නිකන් එකක්. ඔය නිකම් බිම මෙයා තිබුණේ. මේ විදිහට නිකම් බිම තියලා තිබුණේ. බලන්නකො මෙයාගේ වෙනස. මේ බලන්නකො මෙයාගේ ලොකු දැන්. මේ අනික තමයි මෙයාලගේ කොළ වෙනස් වෙනවා. මේ පේනව නේද? මුලදී තිබුණේ මෙන්න මේ වගේ කොළ පාට. මේ වගේ කොළ පාටකුයි මෙන්න මේ වගේ තද පාටකුයි. දැන් මේ හැදෙනකොට එකකට එකක් කොළ වෙනස්, අනිත් එක ලොකුයි. මේ කට් මුල් එහෙම දාලා තියෙන්නේ. මේ හොඳටම කට් මුල් දාලා තියෙන්නේ මෙයාගේ. පොඩි පැල දෙකකුත් මෙයාගේ ඇවිල්ලා තියෙන්නේ. මං හිතුවේ නෑ මෙයාගේ මෙහෙම පැල දායි කියලා. මං හිතුවේ ලොකුවට ඉක්මනට වැල යයි කියලා. මෙයා සිංගෝනියම්නේ. මෙයා වැල යන්නේ නෑ කියලා අපිට කියන්න බෑ. මේ දැන් තියලා බලන්න ඕන අර. දැන් මං වගේ කෙනෙකුට මෙයාගේ බලන්න අමාරුයි. මම මොකද කරන්නේ? ටක් ගාලා කපනවා පැලයක් ගන්න ඕන හින්දා. මෙයාව නොකපා මම මේ තියලා තියෙන්නේ බලන්න ඕන හින්දා. බලමු ඉතින් අපි. මේ සිංගෝනියම් කුලයට අයිති නිසා වැල යන්නේ නැහැ කියන්න අමාරුයි මට නම්. මොකද ඒ අත්දැකීම මට ටිකක් අඩුයි. ඒ නිසා බලන්න ඕන. මෙයා කොළ ලොකුයි ලස්සනයි.
මාරම ලස්සනයි. හැබැයි අර අපි දැන් මේ බලන්නකො මේ පැලේ මම ඔයාලට දෙද්දි මේ රතු පාට කොළයකුත් තියෙනවා. මේ පාට දැන් නෑ මෙයාගේ. මේ එන්නේ රතු පාට නෑ. මේ අන්තිමට ඇවිල්ලා තියෙන දැල්ල. මේ හැබැයි කොළ ලොකුයි. මාරම ලොකුයි. හරිම ලස්සන පැලයක් ඉතින්. ආසයි. ඒකයි දැන් මේ විදිහටත් ඔයාලා ගාව දැන් මම කියන්නේ පැල දෙක ගන්න කියලා. ඒ ගත්තාම හරි මේ විදිහටත් ඉඳවලා බලන්න. මේ විදිහටත් ඉඳවලා බලන්න. හරිද? සමහර විට ඔය මේ අපි හිතනවට වඩා අපි දැන් ලොකු මුදලක් වියදම් කරලා ගන්නවා. අරගෙන අපි ලොකු මුදලක් වියදම් කරලා එයාට මේ පෝච්චිය ගැලපෙනවා ගිහින් ගේන්න ඕන කියලා අපි තකහණියක් ගිහිල්ලා ගේනවා පෝච්චිය ලොකු මුදලක් දීලා. සමහර විට පැලේ හැදෙන්නේ නැහැ. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඕනවට වඩා අර මේ සැප දෙන්න ගියාමත් එයා හැදෙන්නේ නැහනේ. ඒ නිසා ක්‍රම දෙක තුනටම හදලා බලන්න. හරිද? ක්‍රම දෙක තුනටම හදලා බලන්න. පොඩි ආධාරකයක් තිබ්බත් කමන්නේ මෙයාට. මොකද මෙයා සිංගෝනියම් නිසා අපිට මේ ආධාරකේ ඕන වෙයි කියලා හිතෙනවා. ඒ නිසා පොඩියට ආධාරකයක් මෙයාට තිබ්බත් කමන්නේ. අන්න එහෙම ක්‍රම දෙක තුනටම හදලා බලන්න. මෙයා බලන්නකො. මෙයා කවුද? රෙඩ් වේන්. හරි? රෙඩ් වේන්. මෙයා ළමයි අපේ අර පරණ එක්කෙනා නෙවෙයි මේ. මං අඳුන්නලා දුන්නනේ. ආයෙමත් අඳුන්නලා දෙන්න අවශ්‍ය නැහැ කියලා මං දන්නවා. අපේ පරණ එක්කෙනා නෙවෙයි මෙයා මෙයා අලුත් වර්ගයක් අලුත් එක්කෙනෙක්. මෙයාව මෙයා දැන් කුරුයිනේ. මෙයා අනේ ළමයි මේ පැලේ ගොඩක් කුඩයි. හරිද? මං ඔයාලට දෙද්දිත් ඔයාලව මේ දැනුවත් කළා. මෙයා ගොඩක් කුඩයි. හරිද? කුඩයි මෙයා විශාලෙට හැදෙන එක්කෙනෙක් නෙවෙයි. ගොඩක් කුඩයි. හැබැයි ගොඩක් මිලයි. හරිද? මං ඒක පැහැදිලි කරලම තමයි හැමෝටම මේ පැලේ සේල් කළේ. ඒ හැමෝම තේරුම් ගත්තා. කවුරුවත් මට දොසක් කියලා නෑ. මේ එහෙම කිව්වනම් මේ එයාලා වැරදි. ඉතින් මොකද මම සම්පූර්ණම සමහර වෙලාවට සම්පූර්ණම කෝල් එක අරන් එයාට පැහැදිලි කරනවා. 1250ක්ද කොහෙදනේ මේ පැලේ මං දුන්නේ. ඉතින් එහෙම දෙනකොට ලොකු ගාණක්නේ. ආසාවටනේ ගන්නෙ. ඒ හින්දා මං එයාට පැහැදිලි කිරීමක් කරනවා. කොහොම හරි වොයිස් මෙසේජ් එකක් හරි දානවා. ඉතින් ළමයි මේ තනි පැලේ තමයි ඔයාලා ගත්තේ 1250ට නේද? ඔව්. දැන් මේ බලන්නකො මෙයා පැල දාලා. හැබැයි මං ඔයාලට වෙනමම කිව්වා මෙයා පැල දානවා බය නැතුව ගන්න කියලා. මෙයා පැල දාලා. මේ පැලේ දැන් මේ පැලේ ලොකු නෑ. ලොකු නැති වුණත් පැල දාලා දැක්කද? පැල දෙකක් දාලා තියෙනවා මේ වෙනකොට. මට පෙන්වන්න විදියක් නැහැ. දෙකක් දාලා තියෙනවා. තව උඩට නිකන් දැල්ලක් වගේ ඒකන එන වෙනෙහෙකුත් තියෙනවා. ඒ කියන්නේ පැල 3ක් විතර මෙයාගේ තියෙනවා. ඒකයි මං කියන්නේ මොකද මෙයා ගලවනකොටත් මම ගලවලත් බැලුවනේ. ගලවලත් බලලා තමයි මං ඔයාලට සේල් එකට දැම්මේ. ඒ බලනකොට මුල් නිකන් රවුම් වෙලා පෝච්චිය වටේටම මුල් ඇවිල්ලා තිබුණා. ඒ කියන්නේ මුල් පද්ධතිය හොඳයි. මේ ඒ හින්දා බය නැතුව මම ඒක සේල් කළේ. ඔයාලත් හදලා බලන්නකො. මේ විදිහටත් හදලා බලන්න. අනිත් විදිහටත් හදලා බලන්න. මේ හැබැයි අපේ පරණ එක්කෙනා නෙමේ. පරණ එක්කෙනත් පඳුරු දදා හැදෙන එක්කෙනෙක් තමයි. එයා මීට වඩා පොඩ්ඩක් උස යනවා මගේ දැනුමේ හැටියට. සමහර විට අර එක ප්‍රදේශවල තියෙන උෂ්ණත්වය සහ ඒ දේශගුණයේ අණුව වෙනස් වෙනවද කියන්න බෑ. හදලා බලන්නකෝ මටත් ෆොටෝ එකක් එහෙම දාන්න ඉතින් මගෙන් ගත්ත කෙනෙක් නම්. හරිද? ඉතින් ඉන්නවා මෙන්න මෙයා. මේ බොමීලියා. පේනවද දන්නේ අද ඉරේලිය වැඩි. ඔය මේ තනි පැලේ ඉඳුවේ මං හරි මාස වර්ගයක් මේ බොමීලියා කියන්නේ. මේ ඉතින් එයාගේ හිතුවේ නැති විදිහට පැලයක් දැම්මා. මෙයත් එහෙමයි. මෙයා නම් මාර පැල ගොඩක් දාන එක්කෙනෙක්. නමුත් මගේ නම් තාම පැල නෑ. මට තාම මේ පොඩි පැලයක් තමයි හම්බ වුනේ. මේ බොමිලියා වලත් අර උඩ වතුර රැඳෙනවා කියන ප්‍රශ්නේ තියෙනවනේ. ඒකෙන් පොඩ්ඩක් හරි මේ අයින් වෙන්න පුළුවන් අපිට මෙහෙම උඩ එල්ලපුවාම. මම දකින්නේ ඒක. හරිද? මේක ළමයි අර ස්ට්‍රෝබෙරි අයිස්ම තමයි පැල දෙකක් ඉඳවලා තියෙන්නේ. අපි බලමුකෝ මෙයාගේ වර්ධනය කොහොමද කියලා. මං ඉදිරියේදී දැනුම් දෙන්නම්කෝ. මෙන්න මෙයා ඉන්නවා. මෙයාත් බොමිලියා. මම මෙයාගේ මලක් ගැන තාම දන්නේ නැහැ. තාම මෙයා පොඩි පැලයක්. බලමුකෝ මෙයාවත් හැදුනහම මං ඉදිරියේදී ඔයාලට පෙන්නන්නම්. එල්ලන පෝච්චියක දැම්මහම මෙහෙම හැදෙනවා කියන එක මේ පැහැදිලි කරන්න පුළුවන් එතකොට. අත්දැකීම තියෙනකොට. අත්දැකීමක් නැතුව පෙන්නන්න මුකුත් කියන්න බෑනේ. මෙන්න මෙයා ළමයි හරිම ලස්සනයි ළමයි මෙයා. පුදුම ලස්සනක්. මම දන්නේ නෑ මෙයාගේ මලක් පිපෙනවද කියන එක. කොහොමද දන්නේ නෑ. මට හම්බෙද්දි මං ගෙනාවට පස්සේ තමයි මෙන්න මේ එක කොලයක් දාගෙන එන්නේ.
අනිත් ගහ තමයි මම ගෙනාවේ මේ බොමීලියා වර්ග ළමයි මෙහි මාර ගණන්. බොමීලියා ටිකක් මිල අධික පැලයක්. මේ මම දන්නේ හේතුව මොකද්ද කියලා. ඉතින් බොමීලියා වර්ග හරි හිමින් හැදෙන්නේ මේගොල්ලෝ හැදෙනකන් අපිට බලන් ඉඳත් වෙනවා. මම දැන් මෙයා ඉඳොල්ලත් ටික දවසක් වෙනවා නිකන්වත් ඉතින් ඔය එල්ලිලාවත් නැහැ. ඉතින් පැලයක්වත් නැහැ. හරි අර වතුර පිරෙන කේස් එක නිසා මමත් ඔය අරගෙන උඩින් එල්ලුවා. ඕක තමයි සිද්ධ වුණේ ළමයි. ඉතින් කොහොමද මේ දෙයක් කියන්නේ ඈ මෙයාගේ නම් කටු මේ හරි විසයිද කොහෙද ටිකක් විස සහිත කටු තියෙන්නේ අර නිකන් පොඩි කටු නෙමෙයි මෙයාගේ ඒ වුණාට ගහ හරි ලස්සනයි මේ බලන්නකො මේ ඔන්න ඔය ටික තමයි ඉතින් ළමයි ආයේ දවසක වෙන කොටසකින් අරන් එන්නම් මොකද අර ඕනාවට වැඩිය බෑ ඔයාලට කරදර කරන්න මේක බලන්නත් එපා ඔයගොල්ලෝ වැඩ කරන ගමන් නේද එහෙනම් ළමයි මම දැනට තියන්නම් ආයෙත් එන්නම්කෝ වීඩියෝ එකක් අරගෙන හරි මෙච්චර දවස් පැලගත්තු අයටත් ගොඩක්ම ස්තුතියි ඈ කිව්වේ නැතුවට ඒක හිතේ තියෙනවා හැමදාම එහෙනම් හැමෝටම සුබ දවසක්